රයිට්. සුබ රාත්‍රියක්. අද දෙසැම්බර් මාසේ 7 වෙනිදා මේ වෙනකොට රාත්‍රී මං හිතන්නේ 11යි කාලයි. ලංකාවේ මම ඉන්න ප්‍රදේශයත් එක්ක මං හිතා කෙටි වීඩියෝ එකක් කරන්න හිතුවත් මං හිතනවා මේක පැහැදිලි අර්ථකථනයක් දෙන්න ඕන නිසා පැහැදිලි දෙයක් ඔයගොල්ලන්ට කියනවා. හැමදාම කියපුවා හරිය ගියා. ඒ නිසා මේ පාර කියන එකත් 100%ක් හරිය කියන එකත් බය නැතුව කියනවා. මතක තියාගන්න මම මේ කරන්න හදන්නේ ඉදිරි දවස් කිහිපය තුළදී කාලගුණය ගැන ඔයාලට පේන්න තියෙන දේ පෙන්වන්නට කියන්න තියෙන දේ කියලා පැහැදිලි කරන එක. මේ වෙලාවේ රාය 11:17යි. අපි යමු ඉස්සරහට. මෙහෙම යද්දී ඔයාලට පේනවා නූරින් කටට අත්දැකීමෙන් දන්නවා මේ වෙලාවේ නූරට වහින්නේ නැහැ. කොළඹින් කට්ටිය දන්නවා පැහැදිලිවම කොළඹට ලා තද නැති හරිම ලා විදිහට පොඩි වැස්සක් තියෙන නැති හවස. සමහර විට නැති වෙන්නත් පුළුවන්. නමුත් අනිවාර්යෙන් අවලාකුරෙන් බර ආකාශයක් තියෙන නැති හවස් තිස්සෙම මේ වගේමයි මේ වෙද්දී උතුරේ ප්‍රදේශවලට සමහර තැන් වලට වහිනම ඇති. එතකොට අපි අදහසක් විදිහට ගත්තොත් එහෙම මෙතනින් එහාට කොහොමද? හෙට අනිද්දා ඉන් අනිද්දා අපි ඒ අදහස ඇතුව මේක දිහා බලාගෙන ඉමු. ලංකාවට පැහැදිලිවම හෙට දවස් තුල දහවල් කාලයේ සිට හවස් කාලය දක්වා හොඳ ප්‍රසන්න දවසක්, නිදහස් දවසක්, ආලෝකයෙන් පිරිච්ච දවසක් අනිවාර්යෙන් තියේවි. යම් යම් තැන්වලට ඇතිවන සරල සියුමැලි පුංචි වර්ෂාවක් හැරුණකොට කිසි දෙයක් නැහැ. හැබැයි පුතේ ඉස්සරහට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හෙට පහුවෙලා අනිද්දා එහෙම නැත්තම් අපි ගත්තොත් එහෙම දැන් හෙට කොහොමටත් මේ යන විදිහත් එක්ක ඔන්න අපි හෙට රෑ වෙනකොට ලංකාවට උඩින් ඔයාට පේනවා ඇති ට්‍රින්කොමලි බැටිකුළු නැගෙනහිර පැත්තට එක දිගට මුලතිව්ම ඉඳලා අම්පාර දක්වා පහළ කලාපයේ සියලුම පැති වලට වැස්ස පටන් ගන්නවා. මේ කියන්නේ හෙට රෑ. ඒ කියන්නේ දෙසැම්බර් 8 වෙනිදා රෑ 11න් පස්සේ අපි කවුරුත් නොහිතන වෙලාවක මේ වැස්ස එන්න පුළුවන්. එන්නට පුළුවන්. මේ අනාවැකි කියද්දී ඕනෙ කෙනෙක් බනින්න කිසි ප්‍රශ්නයක් නෑ. අනාවැකියක් ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි අවදානෙන් ඉන්න. මේක ඉතින් ප්‍රශ්නයක් නෙවෙයි. මම ලංකාව පුංචි කරනවා. හොඳට බලන් ඉන්න ලංකාවට වටපිටාවේ තියෙන වැස්සේ තරම ඔබ හිතා ගන්න කොච්චරද මම ඔහොම තියලා මම මේක ප්ලේ කරන්නම්. හෙට රෑ පාන්දර අනිද්දා අඟහරුවාදා වෙනකොට ඔන්න දරුණුම තත්ත්වය, ඒ කියන්නේ වැස්ස ටිකක් තද බල ලෙස රතු පාටින් කහ පාටින් ලංකාව ඇතුළට ඇවිල්ලා හොඳට බලන්න. ටියුස්ඩේ අඟහරුවාදා හවස් වෙනකොට මුළු ලංකාවටම එදා මම ගීසතිය කිව්වා වගේම සිකුරාදා වහිනවා කියලා. ඔව් හරියටම හරි. සිකුරාදා දවසම සම්පූර්ණයෙන් වැස්ස අපිට තිබුණා. හරිද? දැන් අද මේ වෙනකොට මම අනුමාන කරනවා අපි ඕනෙක කියන අනුමාන කරන්න පුළුවන් පැහැදිලිවම ලංකාවට නැවත වතාවක් තද බල වර්ෂාවක් ඊසාන දිග මෝසමත් එක්ක හුලම් ප්‍රවාහය එනවා. ජැෆ්නා වලින් පල්ලෙහාට කොළඹ හරහා පල්ලෙහාට යනවා. ඒ වගේමයි කරකිනවා. මේ ඔක්කොමත් එක්ක අඟහරුවාදා වෙනකොට තද බල වර්ෂාවක් ලංකාව පුරාම පතිත වෙනවා කියන එක කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පවා ඔයාලට කියලා ඇති. ඒ නිසා බොහොම අවධානයෙන් ඉන්න. මෙන්න තියෙනවා ලංකාව අවට මුහුදු කලාපයේ තියෙන තත්ත්වය මොකද්ද කියලා සුලිකුණු අටුවක් ළඟ පේන තෙක් මානයක නැති වුණත් ඔයාලට පේනවා ඇති ටිකක් ඈතින් සුලිකුණු අටුවක් ඩෙවලොප් වෙනවා. අපිට නමක් තාම එකට දීලා නැහැ. නමුත් ඔබට පේනවා ඇති ටිකක් දරුණු ගණයේ සුලිකුණු අටුවක් එතන එකතු වෙනවා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මේක ඇවිල්ලා හරියටම ගත්තොත් එහෙම ගිනිකොන පැත්තෙන් නේ ලංකාවට ගිනිකොන පැත්තෙන් පහලින් ඩෙවලොප් වෙනවා. මේක ඉහළට එයිද නැද්ද අපිට බලපෑමේද අපි දන්නේ නැහැ. ටික දවසක් යයි ඒව ගැන කියන්න. නමුත් ඒව ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේමයි මේ කලාපයේ දිගටම ওই විදිහේ වැසි තදබල වැසි කලාපයක් නිර්මාණය වෙලා තියෙනවා මේ ලංකාවත් එක්ක සමකයාසන රටවල් ගණනාවක් එහාට යද්දී. ඒ නිසා අවධානයෙන් ඉන්න කියන එක පැහැදිලිව කියනවා. ලංකාවේ තත්ත්වය තවමත් අනතුරු පහව ගිහින් නොමැත. අපිට ආරංචි වුණ ආකාරයට 89ක් දක්වා කොත්මලේ ජලය උඩට ගිහිල්ලා තියෙනවා. තව ටිකකින් ආයෙ දවසක අරින්න පුළුවන්. පල්ලෙහා ජල පද්ධතිය නැවතත් පිරෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ පුළුවන් නම් වතුර අඩු කරන්න දවස් දෙකක් ඉස්සරහට තියෙනවා. මේව දැනුවත් කිරීම කරන්නේ අපි දන්න දේවල් අනිවාර්යයෙන්ම සාමාන්‍ය දැනීම නිසා. ඉතින් මේවා කෙරෙයි කියලා විශ්වාස කරනවා හරියාකාරව බොහොමත්ම කල්පනාවෙන්. මේ තියෙන්නේ අඟහරුවාදා වෙනකොට අඟහරුවාදා හවස් වෙනකොට නැවත වතාවක් වර්ෂාව නැති වෙලා හැබැයි බදාදා වෙනකොට නැවත වතාවක් රට ඇතුළට ආයෙත් සැරයක් වැස්ස එනවා. ඒතර දහවල් කාලය රාත්‍රී කාලය මේ ඔක්කොමත් එක නැතුව කර බලා ගන්න පුළුවන් පැහැදිලිව. අද සිට ඉදිරියට යද්දී ඔන්න හෙට හවස 4:00මාර 5:00මාර 6:00 ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මේ විදිහට ඔයාට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. හරිද? හෙට ගැටලුවක් නැහැ. ඔය සඳ දවසේ ඔන්න අඟහරුවාදා වෙද්දි කොහොමද මේ වගේ අදහසක් ගන්න. මොකද ඒතකොට තේරුම් ගන්න පුළුවන් මම මොකද්ද කිව්වේ කියන කතාව. ඔන්න ටියුස්ඩේ අඟහරුවාදා උදේ පාන්දර දහවල් කාලය හවස මේ හැමදේම හරි. එහෙනම්
දැනට ප්‍රමාණවත්.